මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Android phone එක පාවිච්චි කරන ගොඩක් කට්ටිය නිතරම කරන වැරදි 10ක් ගැන. ඔයා දන්නේම නැතුව කරන මේ පොඩි mistake ඉඳලා ඔයාගේ phone එකට damage එකක් වෙන්න පුළුවන් වගේම ඔයාගේ privacy එකටත් හානියක් වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි mistake එක තමයි ඔයා phone එක කවදාවත් off කරන්නේ නැතුව පාවිච්චි කරන එක. phone එකේ මොකක් හරි task එකක් කරනකොට මේකේ cache data එකතු වෙනවා. cache data වගේම මේකේ temporary files එහෙමත් ගොඩක් එකතු වෙනවා. මේ විදිහට cache data එකතු වෙන්නේ volatile memory එක. cache data store වුණාට පස්සේ මේ volatile memory එක reset වෙන්නේ අපි phone එක off කරාට පස්සේ. මේ විදිහට ඔයා phone එක ගොඩක් කල් off කරන්න නැතුව පාවිච්චි කරනවා නම් ඔයාගේ phone එක slow වෙන්න ඒ වගේම performance අඩු වෙන්න මේක ගොඩක් බලපානවා. ඔයා කරන දෙවෙනි mistake එක තමයි phone එකේ internal storage එක සම්පූර්ණයෙන් පිරෙනකම් බලන් ඉන්න එක. මේ විදිහට phone එකේ storage එක සම්පූර්ණයෙන් පිරෙනකම් ඔයා photos, videos, apps වගේ දේවල් තියාගන්න එපා. අපි phone එකේ මොකක් හරි heavy වැඩක් කරනකොට මේකේ RAM එක ගොඩක් වෙලාට මදි වෙනවා. මේ විදිහට RAM එක මදි වුණාට පස්සේ ඒකට virtual memory එකක් විදිහට ඔයාගේ storage එකෙන් තමයි RAM එකට ඉඩ වෙන්න කරගන්නේ. මේ විදිහට ඔයාගේ storage එක full වෙලා තිබ්බොත් එහෙම RAM එකට බැරි වෙනවා virtual storage එකක් හදාගන්න. ඉතින් මේ නිසාත් ඔයාගේ phone එකේ performance ගොඩක් අඩු වෙන්න පුළුවන්. එහෙනම් මම දැන් කතා කරන්නේ ඔයාගේ privacy එකට බලපාන ලොකුම mistake එකක් ගැන. ඔයාත් බස් වලට එක්කට, restaurant එක්කට, cafe එකකට වගේ ගියාම මේකේ තියෙන public wifi එක පාවිච්චි කරනවද? මේ විදිහට public wifi එකක් පාවිච්චි කරලා ඔයා ඔයාගේ account එකකට log වෙනකොට, bank app එකකට log වෙනකොට ඉතින් මේ වගේ දේවල් වල ඔයාගේ password වගේම username එකත් වෙනත් password එකකට යන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාගේ privacy එකට ලොකුම බලපෑමක් ඇති කරනවා. ඒ නිසා කවදාවත් public wifi එකක් පාවිච්චි කරලා ඔයාගේ bank apps වලට log වෙන්න වගේ වැඩ කරන්න එපා. ඔයා නොදැනුවත්වම කරන තවත් ලොකු mistake එකක් තමයි phone එකේ brightness වැඩිම කරන් ඉන්න එක. ඔයාට දැන් screen එකේ පේනවා photo එකක් මේක display එක crash වෙලා තියෙනවා. මේ විදිහට display එක crash වෙන්නේ screen burn in කියන fault එක ආවට පස්සේ. මේ වගේ fault එකක් ආවට පස්සේ කාලයක් යනකොට මේක සම්පූර්ණ screen එකේම පැතිරලා යනවා. එතකොට ඔයාලට display එක අනිවාර්යයෙන්ම මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න ඔයා brightness එක adaptive level එකක තියාගන්න. ඒත් එක්කම ඔයා ගන්න තවත් ලොකු mistake එකක් තමයි phone එකට එන්නේ system update මගහරින එක. ඉතින් මේ විදිහට system update කවදාවත් මගහරින්න හදන්න එපා. මේ විදිහේ system update එකක් ඔයා මගහරින එකෙන් ඔයාගේ phone එකේ security එකට මේක ලොකුවට බලපාන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ phone එකට memory cleaning app එකක් දාලා RAM එක clean කරාම phone එක slow වෙන එක නවතිනවා කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඔයා phone එකේ RAM එක clean කරන තරමට phone එක speed වෙන්නේ නැහැ. මොකද කියනවනම් phone එක අපි මොකක් හරි application එකක් පාවිච්චි කරනකොට මේ app එක RAM එකට load වෙලා තමයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා memory cleaning app එකක් පාවිච්චි කරලා RAM එක නිතර clear කරනවා නම් ඔයාගේ operating system එකට සිද්ධ වෙනවා මේ app එක ආපහු මුලින් ඉඳන් load කරන්න. ඉතින් මේ දේ ඔයාගේ battery එකටත් බලපානවා වගේම phone එක slow වෙන්නත් ගොඩක් බලපානවා. ඒ වගේම ඔය තවත් කරන mistake එකක් තමයි mod apps පාවිච්චි කරන එක. Yo WhatsApp, GB WhatsApp වගේම සල්ලි ගෙවලා subscription එක buy කරන්න ඕනේ apps වල track version එකක් download කරගෙන ඔයා පාවිච්චි කරන එක. ඉතින් මේ විදිහට මේවා පාවිච්චි කරනකොට ගොඩක් වෙලාට මේ apps හරහා malware එකක් වගේ phone එකට එන්න පුළුවන්. ඉතින් මේ දේවල් නිසා ඔයාගේ privacy data වල තියෙන security එක ගොඩක් මාඩු වෙනවා. මම දැන් කතා කරපු දේවල් වලින් ඔයාත් වැඩිපුරම කරන mistakes මොනවාද? පහලින් comment කරන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක press කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා. වීඩියෝ එක like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකක් හමු වෙමු. සුබ දවසක්.